නමෝ දස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස උපකාරෝ ච යෝ මිද්දෝ යෝ ච මිද්දෝ සුඛේ දුඛේ අත්තක්ඛාය ච යෝ මිද්දෝ යෝ ච මිද්දානුකම්පකෝ. කාරුණික පින්වත්නි, මිත්‍රයන් පිළිබඳව සාකච්ඡා කරනවා. අපි කල්යාණ මිත්‍රයන් පිළිබඳව විශේෂයෙන් මහා මංගල සූත්‍රයේ පළවෙනි මංගල කාරණය නෙවෙයි දෙවෙනි මංගල කාරණය. පළවෙනි මංගල කාරණයත් අපි ඉගෙන ගත්තා. දෙවෙනි මංගල කාරණය පිළිබඳව දෙවන මංගල කාරණය පිළිබඳව අපි හඳුනා ගන්නවා. කාරණා කීපයක් පිළිබඳව අපි මේ කොට සාකච්ඡා කළා. තවත් බාහිර වශයෙන් වැදගත් වෙන කල්යාණ මිත්‍රයන් කීප දෙනෙක් ඉන්නවා. නම් වශයෙන් සඳහන් කරලා තියෙනවා සිංහාලක සූත්‍රය. විශේෂයෙන් 4 දෙනෙක් පෙන්ලා දෙනවා සිංහාලක සූත්‍රයේ, විශේෂයෙන් ගිහියාගේ අභිවෘද්ධිය සඳහා. ඒකෙදි මූලික අවධානය ලක් වෙන්නේ ගෘහස්ත ජීවිතය යහපත් කරගන්න. සිංහාලක සූත්‍රය හරහා නිවන ගැන කියලා දෙනව නෙවෙයි, ලෞකික ජීවිතය යහපත් කරගන්නට හොඳ පාරක් පෙන්වලා දෙනවා, හොඳ මගක් පෙන්වලා දෙනවා. එනිසා කෙනෙක්ගේ දියුණුව සඳහා කල්යාණ මිත්‍රයා ඉන්නට ඕනේ. නිවන් සුව සාක්ෂාත් කරගන්නත් කල්යාණ මිත්‍රයා ඉන්නට ඕනේ. දෙපැත්තටම යෝනිසෝ මනසිකාරයක් තියෙන්න ඕනේ. ඒක අභ්‍යන්තර වශයෙන් ඉන්න කල්යාණ මිත්‍රයා, බාහිර වශයෙන් ඉන්න කල්යාණ මිත්‍රයන් තමයි දැන් මේකෙදි කියලා දෙන්නේ. පුද්ගලයන් වශයෙන් අඳුනගත්තාම ඒ ස්වභාවයන් අනුව ආකාර 4කට බුදුහාමුදුරුවෝ සඳහන් කරලා තියෙනවා. මොනවද මේ ආකාර 4? ඒ ආකාර 4 තමයි උපකාරක මිත්‍රයා. පළවෙනි එක නම් කවුද? උපකාරක මිත්‍රයා. ඊළඟට ඉන්නවා සමාන සුඛ දුක්ඛ කියලා කියන්නේ. ඔය සිංහාලවල සූත්‍රයේ ඉගෙන ගන්නකොට ඔය දන්නවා. අත්තක්ඛාය කියලා තව මිත්‍රයෙක් ඉන්නවා. ඊළඟට ඉන්නවා අනුකම්පක කියලා කෙනෙක්. ඔය විදිහට 4 දෙනෙක් සඳහන් වෙනවා. ඉතින් 4 දෙනා පිළිබඳව ඕනතරම් ඉගෙනගෙන ඇති, මතක් කරගෙන ඇති, දැනගෙන ඇති. සමහරට විභාග වලට ලියනවා, පාඩම් කරලත් ඇති. එවනට අපි මේ පුද්ගලයන් හරියට අඳුනගෙන ඇසුරට අපි ගන්නට වෙනවා. හොයා ගන්න වෙනවා. තේමයි ලේසි නෑ හොයාගන්න. කවුරු හරි එහෙම හොයාගෙන තියෙනවා නම් හරි වාසනාවන්ත අය. එහෙම නැත්නම් අපි හොයා ගන්නට අපේ ජීවිතේ සාර්ථක කරගන්න. යම් ආකාරයකට එහෙම කෙනෙක් හොයා ගන්න බැරි නම් එයාගේ ක්‍රියාකාරකම් ඕනතරම් තියෙනවා. පොත්පත් ලියලා තියෙනවා. වීඩියෝ හදලා දාලා තියෙනවා. දැන් සමාජ මාධ්‍ය ඔස්සේ YouTube වල තියෙන ඕනතරම් හොඳ ධර්ම දේශනා කල්යාණ මිත්‍රයා කියලා හොයන්න පුළුවන්. ඉතින් මේ වගේ කල්යාණ මිත්‍රයා ගැන බලන්න ඕනේ. පාප මිත්‍රයා ගැන දැනගන්න ඕනේ. දැන් පාප මිත්‍රයා ගැන දන්නේ නැත්නම් පාප මිත්‍රයා අඳුර ගන්න විදිහක් නැහැනේ. අපිට ඒ දැනුම අවශ්‍යයි. පාප මිත්‍රයා කියන්නේ කවුද? කල්යාණ මිත්‍රයා කියන්නේ කවුද? මේ වෙනස්කම් හඳුන ගන්න අනිවාර්යෙන් අපි දක්ෂ වෙන්න ඕනේ. ඉතින් අපි මේ ගාථා වෙනවනේ මිත්‍රයන් කීප දෙනෙක්. කවුද මිත්‍රයා? පළවෙනි කෙනා උපකාරක මිත්‍රයා. හැම විටම උපකාර කරනවා, උදව් කරනවා. කරදරයක වඩිලා ඉන්නවා නම් ඒ කරදරෙන් ගොඩ එන්න උදව් කරනවා. අප්‍රමාදී යම් ආකාරයක ප්‍රමාදීව කටයුතු කරනවා නම්, එයා අසරණ තත්වයකටපත් වෙලා ඉන්නවා නම් ප්‍රමාදී වෙලා යාගේ ජීවිතයේ අනතුරුදායක තත්වයකට ලක් වෙලා තියෙනවා නම්, යාගේ නරක නමක් සමහරට නරක වෙන්න පුළුවන් යාළුවෝ. ඒ නරක උණයි කියලා. නරක නාමයක් හදාගෙන වැඩ කළයි කියලා යාගේ නරක නම ප්‍රචාරය කරන්න යන්නේ නැහැ. ඒක තමන් පෞද්ගලිකව අඳුනගෙන ක්‍රමක්‍රමයෙන් යාව හොඳ පැත්තට ගන්න ලොකු උත්සාහයක දෙනවා. ඒක තමයි යහපත් මිත්‍රයාගේ ස්වභාවය. එතකොට එයාගේ හැමදේම ආරක්ෂා කරන්නත් උත්සාහ කරනවා. ප්‍රමාදී හේතු නිසා සමහරට සම්පත් වෙන්න පුළුවන්, භෞතික වශයෙන් තියෙන සම්පත් වෙන්න පුළුවන්. ඒ වගේම සමහරට අමුදරුවක් වෙන්න පුළුවන්. එයාට කරදර පීඩා හිංසා එනවා නම් ඒවා වළක්වන්නට, ඒවායින් ආරක්ෂා කරගන්න හැම විටම හැම ආකාරයකින් කටයුතු කරනවා. ඒ ආකාරයට කටයුතු කරන ස්වභාවය බුදුහාඳුර ඒකත් බෙදා පෙන්නලා දීලා තිනවා. තියා හොඳට ඉගෙන ගන්න ඕනේ ක්‍රමක්‍රමයෙන්. සමාන සුඛ දුක්ඛ කියලා කියනවා. යාගේ සැප දුක් අපි කියන්නේ බෙදා හදා ගන්නවා කියලා.
යාගේ දුකේදී සැපේදී වෙනස් වෙන්නේ නැහැ. සමහර අය දුකේදී ඉන්නවා සැපේදී නැති වෙනවා. එහෙම නෙමෙයි. සැප දුක් දෙකේදීම යා ඉඳිමින් කිසිම ලාභ අපේක්ෂාවක් කරන්න යන්නේ නැහැ. යාළුවගේ යහපතට කටයුතු කරනවා. එතකොට දුකේදීත් ඉන්නවා සැපේදීත් ඉන්නවා. එතකොට දුකේදී දුක තුරන් කරන්නට සැපේදී ඒ සැපේ වඩා වර්ධනය වෙන විදිහට කටයුතු කරන්නට එයා වෙහෙසෙනවා කටයුතු කරන නිසා සමාන සුඛ දුක්ඛ කියලා කෙනෙක් ඉන්නවා. ඊළඟට මිත්‍රාට ඒ සැප ලැබෙන විදිහට කටයුතු කරනවා. ඒ වගේම ඒ සැප තහවුරු කරන්න ලෞකික වශයෙන් වෙන්න පුළුවන්. ඒ වගේම සූත්‍රයේ නම් ඒක ඒ විදිහටම සඳහන් කරන්නේ ලෝකෝත්තර සැපේ නිවන් මාර්ගට එන්නට අවශ්‍ය උපදෙස් දෙනවා. උදව් කරනවා. ඒ සඳහා උනන්දු කරනවා, එහි පිහිටවනවා. ඒ වගේ ලක්ෂණ යාට තියෙනවා. ඒ වගේම අත්තාක්ඛාය හැම විටම උත්සාහ කරන අර්ථය කියලා දෙන්නේ, යහපත කියලා දෙන්නේ, හොඳ කියලා දෙන්නේ. සෞභාග්‍යයට මාර්ගය පෙන්වලා දෙනවා. මේ විදිහට ගත්තහම එයාගේ විශේෂ ලක්ෂණ තියෙනවා. ඉතින් ඒ නිසා කවදාකවත් එයාව විනාශ වෙන විදිහට, මිත්‍රයාව විනාශ වෙන විදිහට කටයුතු කරන්නේ ආර්ථයෙන් විතරක් නෙවෙයි, ආර්ථයෙන් ධර්මයෙන් වෙනෙන් ශික්ෂණයෙන් හැම පැත්තෙම හැකි ආකාරයකින් හැම ආකාරයකින්ම උදව් උපකාර කරමින් ආර්ථයෙන් අනුශාසනා කරමින් ධර්මයෙන් අනුශාසනා කරමින් අර්ථවත් තැනකට ගේන්නට අර්ථවත් තැනකට යොමු කරන්නට කටයුතු කරනවා. ඒක තමයි විශේෂත්වය. ඉතින් මේ යාළුවන් පිළිබඳව තවත් හොඳට ඉගෙනගෙන දියුණු කරන්න ඕනේ. මේ ඇත්ත తත්වය. ඊළඟට ඉන්නවා අනුකම්පක. හැම වෙලාවෙම අනුකම්පාවෙන් කටයුතු කරන්න. තමන්ගේ මිත්‍රයාට සමහරවිට අම්මා කෙනෙක් වගේ ඉන්න පුළුවන්. සමහරවිට හොඳ කල්යාණ මිත්‍රයෙක්, හොඳ මිත්‍රයෙක්ගේ ස්වභාවයෙන් ඉන්න පුළුවන්. සමහරවිට සහෝදරයෙක් වගේ, සහෝදරියක් වගේ වැඩ කරන්න පුළුවන්. ස්වාමියෙක් වගේත් ඉන්න පුළුවන් සමහරවිට. ස්වාමියෙක් එහෙමත් ඉන්න පුළුවන්. අවස්ථානුකූලව වෙනස් වෙනවා ස්වභාවයෙන්. ඒතර මේ ස්වභාවයෙන් එයා අනුකම්පා කරන පුද්ගලෙක් හැම විටම නරක දේවල් වලින් ඈත් කරලා හොඳ දේවල් වල යොමු කරනවා. අකුසලයෙන් ඈත් කළා කුසලයේ යොදනවා. ඒක තමයි කල්යාණ මිත්‍රයෙක්ගේ ස්වභාවය. ඒ වගේම යහපත් මිත්‍රයෙක්ගේ ස්වභාවය ඒක තමයි. ඉතින් මේ ස්වභාවයන් හොඳට තේරුම් අරගෙන අපටත් පුළුවන් මේ විදිහට හොඳ මිතුරන් වෙන්න. මේ විදිහේ යහපත් මිතුරන් වෙන්න අපටත් පුළුවන්කම තියෙනවා. මොන වගේ මිතුරන්ද? උපකාරක මිත්‍රයාගේ ලක්ෂණ අපිට දිනු කරන්න පුළුවන්. ඒ වගේම සමාන සුඛ දුක්ඛගේ ලක්ෂණ අපිට දිනු කරන්න පුළුවන්. ඒ වගේම අත්තක්ඛාය මිත්‍රයාගේ ලක්ෂණ අපිට දිනු කරන්න පුළුවන්. අනුකම්පක කියන මේ මිත්‍රයාගේ ඒ ලක්ෂණ අපිට පුහුණු කරන්න පුළුවන්. මේ හතර දෙනාගේම ලක්ෂණ සමහරට එක කෙනෙක් ගාව තියෙන්න පුළුවන්. එක බුද්ධලෙක් ගාව. එතකොට මේ ලක්ෂණ ටික නැති ඉතින් ඔය ඒ ලක්ෂණ ටික එක එක්කෙනාට වෙන් වෙච්ච ඒ ලක්ෂණ ටික සමහරට තනි බුද්ධලෙක් ගාව තියෙන්න පුළුවන්. තනි බුද්ධලෙක් ගාව ඔක්කොම ටික තියාගෙන ඒ හතර ආකාරයකම උදව් කරන්න පුළුවන්. ඒ වගේ හැකියාවක් ඒ වගේම ලෝකයේ තුලත් ඒ වගේ ලක්ෂණ දිනු කරපු අය ඕන තරම් ඉන්නවා. ඒ නිසා මේ ලක්ෂණ හොඳට තේරුම් අරගෙන වැඩ කරන්න ඕනේ. ඉතින් උදාහරණ හැටියට කතාවක් ගත්තොත් කල්යාණ මිත්‍රයා බොහොම යහපත් කෙනෙක්. හරියට ගටිකාර වගේ. ගටිකාර කියලා කියන්නේ කුඹල් හිමියෙක්, කුඹල් කරුවෙක්. කියන්නේ වළං හදන කෙනෙක්. එතුමාට හිටියා යාළුවෙක්. ජෝතිපාල. මේ ජෝතිපාල යාළුව පන්සල් ගියේ නැහැ. බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ගියේ නැහැ. බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. ඒ කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේට පෙර කාලේ අපේ බෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ පෙර ආත්මයකදී ජෝතිපාල වෙලා බමුණෙක් වෙලා හිටියා. ජෝතිපාල කියන බමුණෙක් වෙලා හිටියේ. ඉතින් බමුණු තරුණේ තරුණ මදේ එහෙම තියෙනවා. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ගියේ නැහැ. කීප වතාවක්ම ගටිකාර කතා කරා ගියේ නැහැ. එක දවසක් නානතොට ගිහිල්ලා හිස් නානතොටේදී කෙස් වැටියෙන් අල්ලගෙන දැන් යමු කිව්වා බුදුරජාණන් වහන්සේ යමු වෙන්න. එහෙම කෙස් වැටියෙන් අල්ලගෙන තමයි එකක් ගියේ. ඉතින් පස්සේ ඉතින් ඥානවන්ත කෙනෙක්නේ තරුණයා ජෝතිපාල කියන්නේ තරුණයා ඥානවන්ත කෙනෙක්. මෙයා මේ තරම් උනන්දුවෙන් කතා කරන්නේ මොකක් හරි හේතුවක් ඇතිනේ කියලා ඉතින් ගියා. ගිහිලා ධර්මය ඇහුවට පස්සේ බුදුන් වහන්සේ හැම වෙලාව ධර්ම ශ්‍රවණය කළාට පස්සේ තමයි තේරෙන්නේ කොච්චර වටිනවද කියලා. ඊට පස්සේ ජෝතිපාල තරුණයා බුදුන් වහන්සේ වෙතින් පැවිද්ද ලබා ගන්නවා. පැවිද්දේ කැටියට තමයි ඊට පස්සේ පෙරුම්දම් පිරුවේ.
ඉතින් අපේ ගටිකාරතුමා තාම හොඳ මිත්‍රයෙක්. එතුමා හිටියේ නැත්තම් සමාලාට ජෝතිපාල මානවක බුදුරණවහන්සේට යොමු වෙන්නේ නැහැ. ඉතින් මේක තමයි විශේෂත්වය. අමාරුවෙන් හරි බහැ කියද්දී හරි උපක්‍රමශීලීව තමන්ගේ යාළුවව හොඳ පැත්තට යොමු කරනවා. අන්න එහෙම ලක්ෂණයක් අපි ළඟත් තියෙනවා. තමන්ගේ හිත මිත්‍රාදී කවුරු වුණත් උපක්‍රමශීලීව තමන්ට හැකි හැම ආකාරයකින් ඥානාන්විතව තමන්ට හැකි හැම ආකාරයකින්ම තමන්ගේ යාළුවන් නිදහස් කරගන්න. අකුසලයෙන් වෙන් කරගන්න. කුසලයේ පැත්තට යොමු කරන්න. කුසල ධර්මයන් පුහුණු කරන්න උනන්දු කරන. ලෞකික වශයෙන් ගත්තොත් යකේ ලෞකික දියුණුව ගොඩලා ගන්න සෑම උත්සාහයකම යෙදෙනවා. ලෞකික ගුණ හරියට දියුණු කරන්න මොකක්ද තියෙන්න ඕනේ? අනිවාර්යයෙන්ම ගුණ ධර්ම තියෙන්න බෑ. පන්සිල් එහෙම. පන්සිල් ආරක්ෂා කරගෙන යන්නට ඕනේ. හොඳ කෙනෙක් වෙන්න. ඉතින් ඒවා දියුණු කරලා ගන්නට යහපත් මිත්‍රයා කටයුතු කරනවා. ඒ නිසා ගටේකාර වගේ සත්පුරුෂ මිත්‍රයෙක් වෙන්නට අපි උත්සාහ කරන්න ඕනේ. ඉතින් අපි මේ කතා කරපු කාරණා හතරම එක්කෙනෙක් ගාව තියෙන්නත් පුළුවන්. ඒ වගේම බොහෝ පිරිසක් ගාව තියෙන්න පුළුවන්. ඒ වගේම මේ වගේ හොඳ මිනිසුන් කරපු ක්‍රියාකාරකම් තියෙන පොත්පත් ලියලා තියෙන වීඩියෝ දර්ශන තියෙන ධර්මදේශනා තියෙන ඕඩියෝ වශයෙන්ුත් තියෙන වීඩියෝ වශයෙන්ුත් තියෙන ඒ වගේම කියවීමට ලියලක් තියෙන මේ හොඳට කියවලා ඒවා ආදර්ශයට අරගෙන ජීවිතේ සාර්ථක කරගන්නට අනිත් අයගේ ජීවිත සාර්ථක කරලා දෙන්නට අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕනේ. හොඳ මිත්‍රයෙක් වෙන්න ඕනේ. පඬිතෙක් වෙන්න ඕනේ. ඒ අදිෂ්ඨානය ඇති කරගන්න. ඉතින් ඒ වගේ සත්පුරුෂ කල්යාණ මිත්‍රයෙක් වෙන්න, හොඳ පඬිතෙක් වෙන්න, රට, ජාතිය, ලෝකයේ බබළුවන යහපත් මගට යොමු කරන හොඳ සත්පුරුෂයෙක් හැටියට බිහිවන්නට හැම විටම හැකියාව, ශක්තිය, වාසනාව, දිරිය ඒකාන්තයෙන්ම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ත්වන් සරණයි.